ආයිබෝවන් යාළුවනේ ඉතින් ඔන්න තවත් මට පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා මේ ගොඩක් දෙනෙකුට මේ Xerox මැෂින් පාවිච්චි කරන ගොඩක් දෙනෙකුට හදිසියෙ අපිට මේ මැෂින් එක රිපෙයාර් කරගන්න අවස්ථාවේදී අපිට ෆිනිෂර් එක තියාගෙන ෆිනිෂරත් එක්ක මේ වැඩ කරන්න අමාරුයි. ඉතින් ඒක පොඩ්ඩක් අපි පැත්තකට ගලවලා දාලා අපිට මැෂින් එක චෙක් කරගන්න නම් අපි ෆිනිෂර් නැතුව වැඩ කරන්න මැෂින් එක හදා ගන්න ඕනේ. ඉතින් එහෙම හදාගන්න ඔයාලට පුළුවන් මෙන්න මේ ඔයාලට පේන ෆිනිෂර් එක සෙට් කරන මෙන්න මේ පෝට් එක තියෙන්නේ. අන්න ඒ පෝට් එකේ ඉතින් මෙන්න මේ කනෙක්ටර් එක ගත්තොත් අපි මේ වම් පැත්තේ තියෙන කනෙක්ටර් එක ගත්තොත් ඒකේ තියෙනවා ලයින්ස් දෙකක් මේ විදිහට. පින්ස් සෙට් කරන්න පුළුවන් ලයින්ස් දෙකක් තියෙනවා. වම් පැත්තේ කනෙක්ටර් එකේ දකුණු පැත්තේ තියෙන ලයින්ස් වල තුන්වෙනි පින් එක සහ පස්වෙනි පින් එක උඩේ දාලා ගත්තොත් තුන්වෙනි පින් එකයි පස්වෙනි පින් එක අපිට මේ විදිහට සෙට් කරලා මේ මැෂින් එක අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳ නම් අපිට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. තවත් වීඩියෝ ඉතින් ඉස්සරහට මේ Xerox මැෂින් සම්බන්ධව සහ ඉතින් මං ගේන මැෂින් සම්බන්ධව වලට දැනුවත් කිරීම කරන්නම්. මොකද මමත් මේ මහා ලොකු දැනුමක් තියෙන පුද්ගලයෙක් නෙමෙයි. නමුත් මම දන්න දේ මගේ channel එකේ මම දානවා. ඒක යම් කෙනෙක් කවුරු හරි මේ දෙයක් යම් දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක මට හරි සතුටුයි.